කියලා හිතනවා. එහෙනම් එන්න අපිත් එක්ක යමු අනුරාධපුරේ. මේ තමයි අපි තුන්දෙනා හදිස්සියෙම දාගත්තු අනුරාධපුර ගමන. උදේම කොටුවෙන් බස් එකට නැගලා අපි මේ අනුරාධපුර යන ගමන් කුරුණෑගල හයිවේ එක හරිම ලස්සනයි නේද? අපි ඉතින් මේ ලස්සන බල හරිම ආසන්න තමයි මේ ගමන යන්නේ. අනිත් අපි අනුරාධපුරයට ආවා. අනුරාධපුරයට ඇවිල්ලා පළවෙනිටම අපි කළේ බයික් එකක් රෙන්ට් එකට ගත්තා. මොකද අපිට ඒක ලේසියිනේ. ඊට පස්සේ දවල්ට මේ ආරච්චි රෙස්ටුරන්ට් එකකින් කෑමත් අරගෙන අපි මෙන්න මේ නවතින්න තෝරගත්ත තැනට ගියා. අපිට චෙකින් වෙන්න තිබ්බේ දවල් 2ට. ඉතින් අපි එකමාර වෙනකොට වගේ අනුරාධපුරයට ඇවිත් එතනට ආවා. හරිම ලස්සන තැනක්, හරිම නිදහස් පිරිසිදු සාමකාමී වටපිටාවක් තමයි තිබ්බේ. දැක්කම හරිම ආසයි. අනුරාධපුරයට ගොඩ කලකින් වැස්සෙන තියෙනවා. බලන්න කිතන ලස්සන. හරිම ලස්සන මේන්ටේන් කරලා තියෙනවා. ඉතින් මේ තමයි අපි සුන්දරාට ගත්තු පුංචි රූම් එක. හරිම පිරිසිදුයි, පිළිවෙලයි. ඉතින් මේ යාම හරිම ලස්සන පුංචි බාත්රූම් එකක් තියෙනවා. මේ විදිහට පිරිසිදුයි. අපි ඉතින් නාල කරලා කැම කාලා ලෑස්ති වුණා රුවන්වැලිසෑයට ජයශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න යන්න. මේ රුවන්වැලිසෑයට යන අතරමඟ මේ මගේ චූටි මැණික රුවන්වැලි මහසෑයට දන ගාලා වදිනවා. ඉතින් වන්දනාමාන කරලා අපි ආවා නැවතින්න තැනට. ඇවිල්ලා පූල් එකේ ටිකක් වෙලා ඉඳලා කෑම කාලා උදේම නැගිට්ටා. මොකද අපිට තව වඳින්න යන්න තැන් තියෙන හින්දා උදේ කෑමට මෙන්න මේ තැනට. හරිම රසයි කෑම. අනුරාධපුරේ ගියත් ඉතින් වැව් මාළු වරදින්නේ නැහැ නේද? ඉතින් වැව් මාළුත් එක්ක කෑම එකක් කාලා අපි මෙන්න මේ ලස්සන පාරේ මේ වටපිටාව බලාගෙන අනුරාධපුරේ එන්න පිටත් වුණා. හරිම ලස්සනයි නේද? ඉතින් අපේ වීඩියෝ එක බලලා අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.